සුබ දවසක් ඔයාලා හැමෝටම තරුවස YouTube channel එකෙන් සාදරයෙන් පිළිගන්නවා. සියලු දෙනාම හොඳින් නැතේ කියලා විශ්වාස කරනවා. ඉතින් WhatsApp message දාලා තිබුණ කට්ටිය යම් මම ප්‍රශ්න අහලා. ඉතින් මේ කාලය සුළු කාලයක් නිසා ඒ කොටම උත්තර දෙන්න වෙලාව මදි වෙනවා. ඉතින් ඒ අදාළ දිනාධිපතියාට අයත් ලග්නවලට ඔයාට ඉරාෂ්ටක බලපානවද ඔයාගේ 22 වෙනි දීර්ඝානාධිපතිගේ දසාවද්ද ඊට පස්සේ විශේෂයෙන් 6 8 12ගේ අධිපති ඒකේ දසාවක් යනවද එතකොට ඒ ආකාරයෙන් වෙනකොට ඒ කියන වේලාවල් වල අනුව ලැබෙන ප්‍රතිඵල වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් කරන්නේ සමූහයකට ඔක්කොටම වැදගත් වෙන විදිහට තමයි මේ වේලාවල් සකසලා තියෙන්නේ. වැඩි දෙනෙක් විමසලා තිබුණා මේ කෝණ මාසය පිළිබඳව. ඉතින් කෝණ මාසය සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ 14 වෙනිදා අප්‍රේල් මාසේ 14 වෙනිදා පූර්ව භාග 3:21 දක්වා පවතිනවා. ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ ආවාහ විවාහ කටයුතු සහ නිවාස නැකත් වලට තමයි සාමාන්‍ය තාංචි වැටෙන්නේ සීමාවන් වැටෙන්නේ. ඉතින් මහා නක්ෂත්‍රයේ විදියට යනකොට මේ ආකාරයට ඒ කියන්නේ ප්‍රායෝගිකත්වය සලකලා නෙවෙයි සාම්ප්‍රදායට ගරු කරලා ඒ දේවල් කරනවා නම් කෝණ මාසය කියන එක ඉතාමත් වැදගත්. නැත්තම් සමහර අයට අවශ්‍යව නම් චූල නක්ෂත්‍රයට අනුව ඒ දේවල් කරගන්න පුළුවන්. ඉතින් මම ඒ අනුව පාඩමක් කරලා ඇති වීඩියෝ එකක් ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒ ඇති මේ දෙක අතර තියෙන වැදගත්කම. ඊට අමතරව මහා නක්ෂත්‍රයේදී ප්‍රධාන වශයෙන් ඔයා ඉපදුණු ජන්ම නැකත ඊට පස්සේ ලග්න ස්පුටය රවිගේ ස්පුටය ඊට පස්සේ තියෙන ග්‍රහ සැලැස්ම ගෝචරය කියන සියල්ලම ඊට අමතරව ඔයා ගෙවන දසාව මහා දසාව අතුරුස කුමක්ද ගෙවන කාලය සීමාව කියලා මේ සියල්ලම අන්තර්ගත වෙනවා ඔයාගේ ජන්මපත්‍රය හා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. චූල නක්ෂත්‍රයේදී වෙන දෙයක් සිද්ධ වෙන්නේ ජන්ම නැකත විතරයි ප්‍රයෝජනයට ගන්න. ඉතින් ඔයාලා ඒ දෙකෙන් විශ්වාස කරන්න ඕන කොහොමද හරි කියලා. ඉතින් ඒකයි මේ දෙක අතර තියෙන වෙනස. එතකොට මහා නක්ෂත්‍රයේදී පංචාංගය කියන දේ ඒ භාවිතා කරනවා. ඉතින් චූල නක්ෂත්‍රයේදී පක්ෂීන් 5 දෙනෙක් තමයි භාවිතා කරන්නේ. ඉතින් ඒ දේවල් ඒ දේ සාමාන්‍ය යොමු කරගන්නේ ප්‍රායෝගිකත්වය මත කාර්යබහුලත්වය මත තමයි ඉතින් චූල නක්ෂත්‍රය භාවිතා කළා වැඩ කටයුතු කරගන්න. ඉතින් මම නම් සාමාන්‍ය විශ්වාස කරන්නේ මහා නක්ෂත්‍රය තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. අපේ ජන්ම නැකතටම සීහෙන ආකාරයේ මේ දේවල් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් ඉදිරි 18 වෙනිදා සහ 19 වෙනිදා තියෙන රාහු කාලයන් සහ ලග්න ඒරාෂ්ටක ආකාරයේ බලපාන. ඒතකොට දිනාධිපතියාගේ ලග්නයට සුළු ಫಲಾಫලයක් ගෙන එන්න තමයි මම ඔයාලට බලාපොරොත්තු වෙන අද. 18 වෙනිදා හත් කුජදා ඔන්න සවස් කාලේ 3:17 ඉඳලා 4:48 දක්වා රාත්‍රී කාලේ 3:14 ඉඳලා 4:43 දක්වා රාහු කාලය පවතිනවා. ඔයාට උදෑසන කාලේ 8:11 සහ 8:25 කියන කාලයන් සුබ වැඩ කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. ඊට අමතරව සවස් කාලේ වුණ 7:51 කියන වේලාව ඔයාට යොදා ගන්න පුළුවන්. ඉතින් එදිනට පවතින නැගත විදිහට සානගත තමයි පවතින්නේ. දිනයට සුබ විදිහට තමයි සැලකෙන්නේ. ඉතින් දිශා විදිහට තෝරා ගන්න ඕන බටහිර දිශාව. ඔයාගේ ජන්ම නැකත විදියට ඔන්න පුනා අවසය විසා පුගපුට්ටුප හත රෙහෙන සුවන වගේ නැකතකින් ඉපදලා තිබුණ නම් ඔන්න වඩාත් යෝග වෙනවා ඉහත කාලයන් භාවිතා කිරීම. ඉතින් මේෂ ලග්නයෙන් හෝ වෘශ්චික ලග්නයෙන් තමයි ඔයාගේ දිනාධිපති ග්‍රහයට අදාළ ලග්න වෙන්නේ. මේෂ ලග්නය ඔයාගේ ලග්නාධිපතිය ඔන්න 3 වන භාවයේ ගෝචරය වෙනවා. විශේෂයෙන්ම බ්‍රහස්පතිම නැගතක ඉතින් බ්‍රහස්පති දෙවන භාවයවත් ධනස්ථානයේ වෘෂභ රාශියේ ගෝචර වෙනවා. ඉතින් මේ දේවල් සැලකිල්ලට ගත්තම ඔයාගේ වියදම් පාලනය කර ගැනීම අනිවාර්ය වෙනවා ඉදිරි සතිය තුළ. ඊට අමතරව ඔන්න මේෂ ලග්නයේ ඉපදුනා නම් ඔයාගේ විශේෂයෙන්ම බාධක ස්ථානයේ ගෝචර වුණු සෙනසුරු ග්‍රහයා මාර්තු 30 වෙනිදායින් පසු ඔයාගේ 12 වන භාවයට ගමන් කරනවා. ඔන්න ඔයාට ලග්නේ නාස්තිකයක් ආරම්භ වෙනවා. ඉතින් අවුරුදු 7මාරක කාලයක් පවතිනවා. ඉතින් බියවීමට අවශ්‍ය නැහැ. ඉතින් ඔයාගේ සෙනසුරුගේ පීඨීමත් සඳුගේ ජන්ම සඳුගේ පීඨීමත් අනුව මේ දේවල් වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන්
ඔයාගේ ඕන දසාව අන්තර් දසා මහ දසා අනුව ඔන්න ඔයා වෘශ්චික ලග්නයෙන් ඉපදුනා නම් ඕනෑගේ ලග්නාධිපති කුජේවත් අඟහරු 8 වන භාවයේ ගෝචර වෙනවා. බ්‍රහස්පතිකම නැගතක ඒ බ්‍රහස්පති 7 වන භාවයේ ගෝචර වීමත් විශේෂයෙන්ම ඔයා ණය ගනුදෙනු ආදිය කරනෝ නම් ඒ දේවල් වලට ප්‍රවේශම්කාරී වෙන්න ඕන. ඒ කතා බහේදී හා ඒවා ලබා ගැනීමට යාමේදී විශේෂයෙන්ම සිකුරු ග්‍රහයා මීන රාශිය උච්චව ගමන් කරනවා. උච්චව ගමන් කරමින් පවතින සිකුරු ඔන්න වක්‍ර භාවයට පත් වෙලා තියෙනවා. ඉතින් වක්‍ර වූ උච්ච වූ ග්‍රහය වක්‍ර වීමේදී සීමාවන් ඉක්මවා යම ආදරේ විනෝදයේ වීතිය යම් යම් කාරණාවල ලෞකික සම්පත්වල ඒ දේවල් වල සීමාවන් බිඳා නිම ඒක විමාන ඉක්මවා යාම නිසා ඔයාලට කරදර ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ 22 වෙනි දර්කානාධිපති ලග්න ස්පුටේ අනුව 12 වන භාවයේ හෝ 4 වන භාවයේ හෝ 8 වන භාවයේ යෙදෙනවා නම් විශේෂයෙන්ම 12 වන භාවයේ ටයිටි වෙනවා නම් ඔන්න ඔයා විශේෂයෙන්ම සැලකිලිමත් වෙනවා ඉදිරි සතිය පිළිබඳ. ඕවන 19 වෙනිදායවත් බුධ දායවත් බදාදා දහවල් කාලයේ 12:16 ඉඳලා 1:46 වෙනකන් සහ රාත්‍රී කාලයේ 12:15 ඉඳලා 1:45 වෙනකන් රාහු කාලය පවතිනවා. ඉතින් සුබ දිශාව විදියට නැගෙනහිර දිශාව තමයි යෝජනා කරලා තියෙන මේ ජ්‍යොතිෂය අනුව ඊටමත් සලකලා තියෙන්නේ. ඉතින් උදේ කාලයේ ඔන්න ඔය 8:20 7:46 වගේ වේලාවල් යොදා ගන්න ඕන නම් ඊටමත් මැනවි. රාත්‍රී කාලයේ 7:57ත් 6:37ත් භාවිතා කරනවා නම් වඩාත් ගැලපෙනවා. ඔය ඉතින් දිනය පුරා විසාක කියන නැකත පවතිනවා. දිනයට සුබ විදියට තමයි සලකන්නේ. පුෂා අනුර උත්තර පුටුව වගේ නැකතකින් ජන්ම වෙලා තියෙනවා. සිත අනුර මොසිරස සිත දිනට වගේ නැකතක් සහ සියාවස අද වගේ නැකතක් නම් ඔයාගේ ජන්ම නැකත ඔන්න ඉහත කාලයන් භාවිතා කිරීම වඩාත්ම ගැලපෙනවා. ඔන්න ඔය මිථුන කන්‍යා ලග්න වලින් ඉපදිලා තියෙනම් විශේෂයෙන්ම දිනාධිපතිකේ ලග්නාධිපති විදියට සැලකෙනවා. මිථුන ලග්නයේ ඔන්න ඔයාගේ ලග්නාධිපතියේ කර්මස්ථානයේවත් 10 වන භාවයේ ගෝචර වෙනවා. නීචව ඉතින් සෙනසුරුගම නැකතක තමයි ගෝචර වෙන්නේ. ඉතින් අපි දන්නවා මීන රාශියේ සිකුරු උච්ච වෙනවා. උච්ච වීමද වක්‍ර වීමකට සිදුවීම නිසා ඔන්න ඔයාගේ විශේෂයෙන්ම 22 වෙනි දර්කානාධිපති විදියට සිකුරු ක්‍රියාත්මක වෙනවා නම් ඔයා වඩා කල්පනාකාරී වෙන්න ඕන. විශේෂයෙන්ම විවාහ ජීවිතයේදී සහ ඊට අමතරව රැකියාවේදී ඔයා යම් තීන්දුව తీරන ගන්නකොට ඊටම කල්පනාකාරී වෙන්න ඕනේ. ඒත සති කාලය තුල ඊට අමතරව ලග්නයේ ගෝචර වෙන අඟහරු ගුරුගම නැගතක ඒ ගුරු 12 වන භාවයේ ගමන් කිරීම හේතු කොටගෙන අපි දන්නවා අඟහරු කියන්නේ ලග්නයට සතුරුයි. ඔවිත මේ දේවල් සියල්ල සාරාංශයක් විදිහට ගත්තොත් විවාහය බාධාකාරී ගැටලුකාරී තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඊට අමතරව රැකියාවේ යම් වෙනස් වීම යාට ඇති වෙන්න පුළුවන්. ඕනෑ කන්‍යා ලග්නයේ ඉපදුනා නම් ඕවන කන්‍යා ලග්නයේ ලග්නාධිපති වන බුධ ග්‍රහයා නීචව 7 වන භාවයේ ගෝචර වෙනවා. ගුරු විශේෂයෙන්ම ඔන්න 6 වන භාවයේ සෙනසුරු ගෝචර වීමත් විශේෂයෙන්ම සෙනසුරුගේ නැගත්තල තමයි බුධ නීචව ගෝචර වෙන්නේ. ඉතින් අපි දන්නවා කන්‍යා ලග්නයට 7 වන භාවයේ බාධක ස්ථානයේ විදිහට සලකනවා. ඉතින් ඔයාලට ඕන හදිසි වෙනස් වීම ඉදිරි සතිය තුළ පෙන්න පුළුවන්. යම් හේතු කාරණා මත විවිධ සංකීර්ණතාවන්ට ඔයා මුහුණ දෙන්න පුළුවන්. විශේෂයෙන්ම විවාහ ජීවිතයේදී හා අන්‍ය රැකියාවේදී ඒ දේවල් පිළිබඳව වඩා සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් සවිස්තරාත්මක ලග්න බලාපොල විස්තර සමග මගේ ඉදිරි වීඩියෝ සමග රැඳී සිටින්න. ඔයාලට සුබ දවසක්. තෙරුවන් සරණයි.